දිවයින තුළ ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක හදිසි මූල්‍ය ආධාරයක් පිරිනැමීමට පියවරගෙන තිබෙනවා. එම ආධාර ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීමේ වගකීම සහ සම්බන්ධීකරණ කටයුතු ලෝක ආහාර වැඩසටහන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය ජාත්‍යන්තර සංවිධාන 3 මගින් සිදු කිරීමට ජපාන රජය තීරණයකට තිබෙනවා. ආපදාවෙන් දැඩි බලපෑමට ලක් වූ කෑගල්ල, බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්ක කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි. ඒ අනුව දිස්ත්‍රික්කවල තෝරාගත් පවුල් 615ක් සඳහා නවාතැන් පහසුකම් වැඩි දියුණු කිරීමට අදාළ උපකරණ කට්ටල ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් ඇති බවත් වාර්තා වෙනවා. එම සමස්ත ප්‍රදානයෙන් ඩොලර් මිලියනයක මුදලක් ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය හරහා වෙන් කෙරෙන අතර එමගින් අවශ්‍ය භාණ්ඩ, සනීප ආරක්ෂක ද්‍රව්‍ය සහ නිදන කාමර උපකරණ ඇතුළත් කට්ටල ජනතාව වෙත ලබා දෙනු ඇති.